දවසක් හැමෝටම අද මම බෝංචි කරි එක හදාගත්ත විදිය ඔයගලන්ට කියන්නේ. ඉස්සෙල්ලාම මම වතුරෙන් තමයි තම්බ ගත්තේ. ලුණු අවමිරිස් කරපිංචා රම්ප කුරුඳු ඒවා දාලා වතුර දාලා ටිකක් තම්බගත්ත සීනි චුට්ටකුත් දාලා. ඊට පස්සේ වතුර හිඳුනම තෙල් චුට්ටක් දාලා කහ කුඩු මිරිස් කුඩු තුන පහ කුඩු ඒවත් දාගත්තා. මම අද ගෙදර තියෙන ජාති වලින් තමයි හැදුවේ. ඒ ටික දාලා කලවම් කරා. මම වැඩිකට නම් හදද්දී තිබ්බොත් උම්බල කඩ අබ කුඩු ටිකකුත් දානවා. අද ඒ දෙකම තිබ්බේ නැහැ. ඉතින් ඒ ටික දාලා පොඩ්ඩක් තෙලෙන් තැම්බෙන්න තිබ්බා. තෙලෙන් තැම්බුණාට පස්සේ මිටි කිරි පොඩ්ඩක් එකතු කරා. ඒ එකතු කරලා හින්දලා තමයි අද මම මගේ බෝංචි කරි එක හදාගත්තේ. ඔයාලත් හදන වෙනස් විදි තියෙනවා නම් මට කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් thank you හැමෝටම bye.